ඔන්න ඉතින් වතාන් මම මේ ප්ලේ කරන මගේ පළවෙනි වීඩියෝ එක. අද ඉතින් මම හිතාගත්තේ ගමක් හොයාගන්න එක. අට්ටු අන්නයෝ විලේජ් එක අම්මට්ට සිරිය. පොටන් ගත්ත ගාම විලේජ් එක සුපිරියා. දැන් ඉතින් අපිට බෙඩ් ඕනිත් නෑ. වෙන කෙනෙක්ගෙන ෂිෆ්ට් තුන් දෙට තඩි බාලා බෙඩ් එකක් හදාගෙන දැන් ඉතින් අපිට මෙඩෝ ලබ්බක් ඕනේ. පටන් ගත්ත ගාම විලේජ් එක. කමන්නේ අපිට බෙඩ් එකක් හදාගන්න අපි මේ ෂිෆ්ට් වැඩේ දෙමු. හරි. එක වාට මොකක්ද උනානේ මේ ෂිෆ්ට් ටික ඔක්කොම අතුරු දානවා. අනේ මන් නම් දන්නේ මොනවා වුණාද කියලා. පව් අතරේ ටික. අනේ ඔක්කොම ටික අතුරු දානවා. මේ ටික කඩන් යන අපිට පුළුවන් වීට් ෆාම් එකක් දාන්න. අපි මේ විලේජ් එකේ අපි ඊළඟ එපිසෝඩ් එකේ ගයක් හදමු. අපි බලමු මේකේ තියෙන විලේජර්ස් ලගේ වටින බඩු මොනවද තියනවද කියලා. අම්මට සිරි මේ වැල් අම්මට සිරි පත බැවුනා වලට ෂි අට උදලින් ඉන්නේ කොහොමද මුත් මේ පනිකර වතුර විලක්නේ මූඩ 70 ගේ හදාගෙන තියෙන විලේජ් එක හදලා තියෙන. ඉතින් මේ කඩම් ඵලයන්කෝ. හරි මම දැන් මෙතන තිබ්බ මෙතනින් එළියට ආවා. මම ඒ ටික කට් කරන්න නැත්නම් අවුරුද්දක් විතර එළියට එන්න වෙනවානේ. මේ විලේජර්ස් ලගේ ඇඳුම් හරි අඹුතුයිනේ. මූ වැත්තද? බොක්ක? බලන් ඇඳුම් හරි අඹුතුයිනේ බා. මුකි ජොබ් එක මොකද්ද? උකුවියේ. අනේ මුංගේ නම් ඇති ලබ්බන්නේ. අනේ ඔන්න නම් අපි දැන් විලේජ් එක උත් හොයාගත්තා. අන්න අයක උඩත් ගම තියෙනවා. අපි නම් මේකේ බලමු මොනවද තියෙන්නේ කියලා. අම්මට සිරි මෙන්න මේ මගේ ආසම ගස් జాතියක් තවත් ෂිෆ්ට් ටිකක් බොක්ක ටකරම් මල්ලි මැරියා යකෝ. හායි අපි දැන් ගහක් හදා ගන්නවා. අන්නර ගහ කඩා ගමු. මගේ ආසමයට තමයි මේ වැල් ටිකේ බඩ ගන්න. ඔයගොල්ලෝ මේ මයි පළවෙනි ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා සබ් එකක් දෙන්න. අන්තිකටම එපිසෝඩ් ගේන්න. මට සෙටින් එකක් තියෙන අර බඩු ටික නැති වෙන්න තියන්නේ සෙටින් එක ගන්න. සෙටින් එක දැම්මම පස්සේ අපි මැරෙනට අපේ බඩු නැති වෙන්නේ. ඒ සෙටින්ස් එක දාගමු. මේක ඔයගොල්ලෝ බලාගන්න මෙන්න මේක. මෙන්න මේ සෙටින් එක. පිස්සුනි ආයි සෙටින් වලට යනවා. ගහ කඩා ගන්නෝ. ටක් ගාලා කඩාගමු. කඩපන් යකෝ. ටක් ගාලා ආය ටූල් සෙට් එකක් හදා ගන්නවා. ස්ටෝන් ආයද වල නේ මුලින්ම එක්ස් එකක් හදාගෙන ඊට පස්සේ අපි ස්ටෝන් ආයද තමයි මාරු වෙන්න තියෙන්නේ. ඔන්න නම් අපි ආයුධ ටිකක් හදාගමු. ස්ටික් ට්‍රාප් අම්මට මේ ට්‍රාප් මින් 3ක් හදලා මම බූවා. බෙඩ් එකක් දුවක් වල එක ඒ දවස් අපි මෙතන තමයි අපි ඉන්නේ. තව අපි ලී ටිකක් හදා ගන්න ඕනේ. අපිට පෙට්ටියක් හදාගන්න බඩු ටික දාගන්න. මේකට වැඩේ දෙමු. මං ගේ හදන්න ඉතින් මෙන්න මේ ටිකේ. හොඳ ෆ්ලැට් පොලවක් තියෙනවා මේ ටිකේ. අවුලක් නෑ. මෙන්න මේ මල් ටිකක් කඩාගත්තා නම් හරි අපිට පුළුවන් අපේ බෙඩ් එක පාට කරගන්න නෑ අපි නිල් පාට ටිකක් කඩාගමු.
මේ ඉතින් මල් වලින් පකට ටික හදාගන්න තමයි තියෙන්නේ. අම්මට ඉතින් රෑත් වෙන ටක් ගාලා යම. මට පිස්සු පේන්නෙත් නෑ බං. නිකපං සොම්බි එක ඇවිල්ලා පිටිපස්සෙන් අත තියන්න කලින්. හරි නැගිට්ටා. දැන් අපි අපේ බෙඩ් එක පාට කරගෙන ගමු. ඔන්න හරි මගේ ආසම පාට තමයි නිල්. මංවත් ඇපල් ගෙඩිය. කන්න වෙයිද? තාම බලේ ඉන්නේ නේ. දැන් ලී ටිකක් හදාගමු. මේකෙන් චිප්ස් ටිකක් හදන්න 4ක් මදිනේ. ස්ටෝන් ආයත වලට ටක් ගාලා මාරු වෙන්නත් ඕනේ. ස්ටෝන් ආයත වලින් අයන් ආයත වලින් ගෝල්ඩ් ආයත ඊට පස්සේ ඩයමන්ඩ් වලට තමයි ආයෙ බහින්නේ. අපි දෙවෙනි එපිසෝඩ් එකේ කේව් එකට යන්න බලමු. එතුවා චෙට්ස් දෙකක් තව හරි දැන් අනවශ්‍ය බඩු අඩු කරමු. කෑම තියාගන්න මම බඩගින්නක් ආවත් කන්න දෙපේ. මං අපි එක්ස් එකක් දාන්නද මං වගේ බූරු. සවල් එක ළඟ තියාගන්න. අපි දැන් ඒ ස්ටෝන් ටිකක් මයිනින් කරන්නේ. අම්මට හිකේ. මට හුඩු කේව් එකක්ද? මෙතනින් යන්නේ කරන් පොඩ්ඩක් ඇඟට ගුණා අපි ටෝච් එකක්වත් ගෙනාවේ නෑනේ සොම්බි එක්ක ඇවිල්ලා. කෙලියොත් බඩුම තමයි. අපි කා යන්න මේවද ලී ටික හරි තියලා. දැන් කොහෙන්ද යකෝ ස්ටෝන් මයිනින් කරන්නේ? මචං බොක්ක ස්ටෝන් කොහෙද පන් තියෙන්නේ? පත්. බල මම බූජු 60ක් නේ බොක්ක මේ කැරට් එක කඩලා දාන්න නැද්ද? කන්නේ? මම කඩා ගන්නවා. ඇටි. මේ ටික හාරස් කරමු. මගේ ආසම දර්ශනය. මේ හාරස් කරන මගේ ආසම දර්ශනය. ඊගාම ඇත්තටම ඇත්ත ජීවිතේ නම් දැකලා නැහැ. අපි දැන් පොළොට ස්ටෝන් ටික මෙතන මයින් කරලා ආයි කේවල් තිබ්බොත් තමයි අම්මට තියෙන්නේ. කඩා ගනින් කඩපන්. අපි ඊළඟ එපිසෝඩ් එක වගේ ගේ හදමු. මම මේ කීපාරක් කිව්වද කියලා ඔයගොල්ලෝ තියනවා ඇති. මේ මගේ පළවෙනි එක ඔයගොල්ලෝ ලයික් එකක් දාලා සබ් එකක් දෙන්න. මේකේ සොම්බි එකක් කියලා වර්ල්ඩ් එක නම් හැබැයි මට සාමාන්‍ය වර්ල්ඩ් එකක් වැඩි කාලයක් තියාගන්න බෑ. වර්ල්ඩ් එක తాවකාලිකයි. අපි බලමු මේ වර්ල්ඩ් එක මම කොච්චර කාලයක් තියාගන්නද කියලා. ඔන්න මම උඩට ආවා. මම මේක කට් කරා වීඩියෝ එක. අපි දැන් ගියේ ස්ටෝන් ෆර්නන්ස් එක මුලින්ම හදා ගන්න ඕනේ. කැම ටික එහෙම පුච්ච ගන්න. නැත්තම් මෝ බඩගින්නේ මැරෙනවා. අම්මට සී. ස්ටික් ටිකක් තියෙනවා. සැබ්ලින් 7ක් තියෙනවා. අපි මේ ටික හිටවලා දාමු. අපිට මේ ටික ගේ හදන්න අවශ්‍ය වෙයි. ඔය ඇති. මේ වැල් කඩන්න ඕන. අඩෝ තව සැබ්ලින් බං. අට්ටු මෙච්චර සැබ්ලින් කොයින්ද යකෝ එක ගහක් කැඩුවට පස්සේ. සැබ්ලින් ටිකක් ඕන වෙලාවක් නෑ. අම්මට සීන් ඉන්නේ ඔය සැබ්ලින්. හරි. එහෙනම් අපි ටූල් සෙට් එක හදාගමු. මං කියන ඇහෙන්නේ නැතුව ඇති ගණන් ගන්න බෑ මට මුකුත් මයික් එකක් එහෙම නෑ.
අපිට යන් ගස් ටිකක් කපන් එන්න. අපේ ගෙට අවශ්‍ය කරන බඩ් ටික අපි මේ එපිසෝඩ් එකේ එකතු කරලා තියාගමු. අපි ඊළඟ එපිසෝඩ් එකේ ගේ හදමු. අපි සුපිරියට ගමේ මදලා සුපිරියක් අල්ලමු. ඉතින් නෙළුම් කොළ. හරි. දෙකක් ඇති දැනට පස්සෙලා කියලා කඩා ගන්න. අපි මේ වලින් ස්ටැක් දෙකක් විතර කඩා ගමු. නෙමෙයි එක ස්ටැක් එකක් විතර. දෙකක් කඩන්න කියලා දැන් වෙලා යනවා. ඕගොල්ලන්ට මේ ගේම් එකේ ඉන්න මොබ් ළඟින් එපාම කරු මොබ් කමෙන්ට් එකක් දාගෙන යන්න. මන්න එපා වගේ ට්‍රීපර්. ඕක වැඩක් කරද්දි උදේට පිටිපස්සෙන් ඇවිල්ලා එක දවසක් මං මීට කලින් ගේම් එක ගහද්දි උදේ නැගිටලා එළියට ආව විතර දොර අරගෙන මට සිරි මූ පිපුරු වෙලා ඉඳලා බිත්තිය කුඩේ ආයි හැදුවා මුලින් ට්‍රීපර් ගේ ආච්චිට අබ්බලම් කීයක් අපලා 23ක් හැදුවා අපේ පේන අපේ චුට්ටිය හොඳයි ඒ ටික මම දෙවෙනි එපිසෝඩ් එක ටිකක් නම් ළඟදිම දානවා මූව මරමුද අයන් 3ක් ගන්නවා අපි නෝද එක්ස් එකක් හදාගන්න මූව මරුවත් ගමේ විලේජර්ස් එකව බලාගන්න ඉන්නේ ඒක තමයි තියෙන ප්‍රශ්නේ ඔතන මම උඩ පායින් එක තෝකට වදිනවා ඊට පස්සේ ඕක ඇවිල්ලා මාව මරනවා ඊට පස්සේ පායනවා මැරි ඉපදින්න ගියාට මට ඔය අයන් ගොම පෙන්වන්න වෙලාවකට අපි බලමු විලේජ් අවුට්පෝට් එක මේ ළඟ පාතේ තියනවා කියලා. විලේජ් අවුට්පෝට්ස් එකක් තිබ්බොත් නම් හැබැයි සුපිරි. අපි උන් එක වලියක් දාන්න. මම ආසයි විලේජ් අවුට්පෝට්ස් එකකට ගිහලා වලියක් දාන්න. උන් යාර උඩම තට්ටුවේ යාර මෙව්වා එහෙම තියෙනවා මට කකමන මං ගිනි තියලා ගලලා තමයි එන්නේ. අම්මට සී. මේ තියෙන්නේ. අපි ඊටු ටික පස්සේ කඩා ගමු. මෙන්න මූමල්රුස වෙලාවකට ගෝල්ඩ් එකක් ඒ වගේ දේවල් ටිකක් හම්බ වෙනවා. ඌ ගියා බා. ඕක අස්සර ගියත් ඊට පස්සේ ඕක එලවෙලක. හිටපන්තට දින්නම් කියලා. සත්තු ෆාම් කරන්නත් හිතෙනවා. වීටියක් කරගෙන හරක් ෆාම් එකක් දාන්න. ලෙදර් ටිකක් කරන අපි ලෙදර් ආමර් එකට අප්ඩේට් වෙන්න පුළුවන්. ලෙදර් ආමර් වල නම් කැමති නෑ ඉතින්. මොනවා කරන්නද? අන්නරුවේ පරාරයට ගිහිල්ලා මිනිමගේ රෑ කෑම එක ඔයා මගේ දැන් කෑම එක වෙන අන්න තවත් රෝස් කරපු මුන් ටික මේ කුකුල්ලු ටිකක් අල්ලගෙන රෝස් කරගන්න ඕනි කන්න ටික වෙලාවකට කුකුල්ලු 10ක් විතර අල්ලගම් බල දැන්ට 3යි මම කැරට් එකක් හදාගත්තේ අපිට දැන් කන්න ෆාමින් ඒරියා එකක් දාගන්නත් ඕන මෙන්න මේ පැත්තේ තාගේ තමයි මම ගේ හදන්න හිතන් ඉන්නේ දැන් වීඩියෝ එක එඩිට් කරලා එහෙම දාද්දි හෙන දවස් යන මේ මම එක මහන්සි ඉන්නේ එඩිට් කරන්න උඹලා බලපල්ලා තවත් ඉන්න බැටළුවේ මේ කුකුල්ලු දෙන්න බැටළුවෙක් ඉන්නවා අයියෝ මල්ලි මොකද කෑ ගහන්නේ එල්ලු මල්ලි ඔම්මට සිරි මට XP එකයි කියපන් ඔතී මොකද කි අර පැත්තේ රත්තු මල්ලාගේකුත් තියෙනවා අටු වර ගස් జాතිය තියනවද නෑනේ මේ ඌට් జాතියට මං කැමති වෙන්නේ අර සුදු පාට ඌට් වලට මේ කුකුල්ලු one shot no count මු බොක්ක මස්තික දෙනවා බැටළුවෝ ඉන්නවනා අන්න සමහරක් වෙලාවට හොඳයි බැටළුවෙක් නෑ ඉතින් සොම්බින් රැට කනවා හැබැයි ඉතින් සොම්බි නම් ගේ මන්නේ ශීල්ඩ් එකක් තිබ්බනේ ස්කිලිටන් තමයි ප්‍රශ්නේ අනිත් ඒවා වල නෑ උන් විදින්නේ මෙතන කේව් එකක් තියෙනවා ඔම්මට සිරි අපි මේ කේව් එකට ඉතිරි එපිසෝඩ් වල යන් පොත කේව් එකක් අම්මට සිරි මේ කේව් එක අනිවාර්යයෙන්ම
යකෝ කේව් එක උම්මට සීපත ලාවත් තියෙනවා. අපි ටක් ගන්න නෙදර් එකට යන්න පුළුවන්. ලාවත් තියෙනවා සුපිරි. ටසීරි. අපි දැන් නිදාගමු රෑත් වෙලා. ටක් ගාලා ඵලයන් යකෝ. අපි මේ විලේජ් එකම සුපිරියට හදමු. හරි. good night. හරි එහෙනම් අදට ඔච්චරයි. ගිහින් එන්න. එහෙනම්